අවුරුදු 5කින් ඉදිරියට යන්න ඕන නම් අදම පටන් ගන්න ඕන පුරුදු 7ක්. අද ඔයා කරන පොඩි දේවල් වලින් තමයි අවුරුදු 5කින් ඔයා කවුද කියන එක තීරණය කරන්නේ. සාර්ථක මිනිස්සු වෙන්නේ එකයි කියන්නේ මේ හැමදාම කරන පුරුදු නිසා. ඉතින් අද කියන්නේ ජීවිතේ වෙනස් කර ගන්න පුළුවන් පුරුදු 7ක් පිළිබඳව. එහෙනම් වීඩියෝ එකට යමු. මුල්ම එක තමයි උදේ දවස සැලසුම් කරන එක. විනාඩි 5ක් අරගෙන අද කරන්න ඕන වැඩ ටික ලියන්න. ප්ලෑන් එකක් නැතුව දවස වැඩ කරන්න එපා. අනිවාර්යෙන් ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න. දෙවෙනි එක තමයි හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න එක. පොතක් කියවන්න, වීඩියෝ එකක් බලන්න. දවසට විනාඩි 15ක් වුණත් අවුරුද්දකදී ලොකු වෙනසක් වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි සෝෂල් මීඩියා අඩු කරන එක. විනාඩි 30ක් රීල්ස් බලන වෙලාවෙන් කාට අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් සෝෂල් මීඩියා වලින් ඈත් වෙන්න try එකක් දෙන්න. හතරවෙනි එක තමයි එක්සර්සයිස් කරන එක. ජිම් යන්න ඕනෙම නැහැ. වෝක් එකක්, ජොගින් ඕන දෙයක් කරන්න පුළුවන්. හෙල්දි බොඩි එකක් නැතුව සක්සස් එන්ජොයි ලයිෆ් එකක් ගත කරන්න අමාරුයි. ඒ නිසා ඔබ විනාඩි 20ක්වත් එක්සර්සයිස් කරන්න අමතක කරන්න එපා. පස්වෙනි එක තමයි ඉතිරි කිරීමේ පුරුද්ද හදාගන්න එක. මුදල් වැඩි නම් හම්බ වෙනකන් ඉන්න එපා. රුපියල් 100ක් වුණත් සේව් කරන්න පටන් ගන්න. හයවෙනි එක තමයි නෙගටිව් පුද්ගලයන්ගෙන් ඈත් වෙන එක. එයා වටේ ඉන්න මිනිස්සු තමයි ඔයාගේ ෆියුචර් එකට බලපාන්නේ. ඒ නිසා නෙගටිව් පීපල්ස්ගෙන් ඈත් වෙන්න try එකක් දෙන්න. හත්වෙනි එක තමයි කිසි දවසක් අත්නහරින්න. ස්ලෝ ප්‍රොසෙස් කියන්නේ ප්‍රොසෙස් නැති වෙන එක නෙවෙයි. පොඩි පියවරක් හරි ඉස්සරහට යන එක. මේ පුරුදු 7න් එකක් හරි අදම පටන් ගත්තොත් අවුරුදු කිහිපයකින් ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් දකින්න පුළුවන්. මේ පුරුදු වලින් ඔයා මොනින්ම පටන් ගන්නෙ මොකද්ද කියලා කමෙන්ට් කරගෙන යන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මාව subscribe කරන්න. like එකක් දාලා කට්ටියට share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක්.